දැන් ලැබෙන පොතක් වෙතයි අවධානය. රග ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් අතර අරුණ විදානගමගේ හෙවත් මිකස් ආරේ කච්චාද සිටි බවට තහවුරු වී ඇති බව පොලිසිය අද අනාවරණය කළා. ඒ මෙවන විට පැවැත්වෙන විශේෂ පොලිස් මාධ්‍ය හමුවේදී 2012 5/17 වන දින අලුයම් කාලයේදී ප්‍රවීණ රග ක්‍රීඩක වසීම් තාජුදීන් නැමැත්තා නාරහැම්පිට පාක් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසලදී රියාන්තුරක ලක් වුණා. රියාන්තුරක ලක් වෙලා ඒක සැකකටයුතු මරණයක් බවට ප්‍රථමයෙන් වාර්තා වුණා. ඒ අනුව නාරහැම්පිට පොලිස් ස්ථානය සහ බොරැල්ල අපරාධ පරීක්ෂණ ස්ථානාගාරය විසින් විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශනය ආරම්භ කළා. ඒ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත ඔවුන් සඳහන් කරනවා මෙය රියානුතුරින් සිදු වූ මරණයක් බවට සඳහන් කළා. එම විමර්ශන ගුණුව වසා දැමීමට කටයුතු කරනවා. ඉන් අනතුරුව 2015 දී එවකට කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා විසින් එවකට පොලිස් පරිසරයට කටයුතු කර ලද එන්.කේ. ඉලංකෝන් මහතාට වෙත වාර්තාවක් යොමු කරනවා. එම වාර්තාව අනුව එවකට පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා මෙම වසීම් තාජුදීන් මහතාගේ ඝාතනය සම්බන්ධව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන පැවරීමෙන් අනතුරුව ඔවුන් මේ සම්බන්ධව ඉතාමත් පුළුල් ලෙස විමර්ශන කටයුතු සිදු කරනවා. එම විමර්ශන කටයුතු වලදී අනාවරණය වෙනවා මෙම මරණයේදී ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය නිවැරදි ලෙස සිදු වුණේ නැහැ බව සැකසහිත බව. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා. මෙම මృత ශරීරය ගොඩ ගැනීමට කටයුතු කරනවා. ගොඩ අරගන්නේ එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මැතිතුමාගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් තමයි ඊට පසුව මෙහි දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ වන්නේ. ඒ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙනවා මෙම සිරුරේ ඇතැම් අස්ථි කොටස්. පපුව උදර බෙල්ල ප්‍රදේශයේ අස්ථි කොටස් අස්ථාන ගත වී ඇති බව. ඒ අනුව නිගමනයකට එළඹෙනවා මෙය මාරක රියාන්තුරක් මගින් සිදු වූ මරණයක් නොව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරනවා. ඒ අනුව තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු මෙය මනුෂ්‍ය ඝාතනයක් බැවින් සිදු කරනවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් අවධානයට ලක් කරනවා මේ වසීම් තාජුදීන් මහතාගේ වාහනය ගමන්ගත් මාර්ගය. විට්ස් වර්ගයේ මොටර රථයක්. එම මොටර රථයේ එම කාලය තුල ගමන්ගත් මාර්ගයේ තියෙන CCTV දර්ශන ඉතාමත් පුළුල් ලෙස පරීක්ෂා කරනවා. එහිදී එක්තරා අවස්ථාවකදී මේ වසීම් තාජුදීන් මහතා හැවුලොක් ප්‍රදේශයේ තියෙන එක්තරා සුපිරි වෙළඳ සංකීර්ණයක් අසලට ඇවිල්ලා තමන්ගේ මෝටර රථය නවත්තලා වතුර බෝතලයක් මිලදී ගන්න එම සුපිරි වෙළඳසාල ඇතුළට යනවා. ඒ ගිහින් ඇවිල්ලා නැවත මෝටර රථය නැගලා යනකොට ඔහුගේ කාර් රථයේ පසුපසින් තවත් රථයක් ගමන් කරනවා. එතකොට එම රථය සම්බන්ධව තවත් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී එම රථය අසල තවත් පුද්ගලයෙක් සිට බව නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධ CCTV දර්ශන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පුද්ගලයා අඳුර ගන්න පුළුවන්ද කියලා මාධ්‍ය වෙත නිකුත් කරා. නමුත් කිසිම ගැටයක් එම ඔහුව පසුපස යන රථයට නගින පුද්ගලයා කවුද කියලා අඳුර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට ඒ සම්බන්ධව අනාවරණයක් තියෙනවා. එම අනාවරණයට පසුබිම් වන්නේ පසුගිය කාලේ ඔබ දන්නවා ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකා පොලිසිය විශාල මෙහෙයුමක් සිදු කළා. මෙරට විශේෂ ගණයේ අවශ්‍ය සැකකරුවන් කීප දෙනෙකු රැගෙන ආවා. කෙහෙල් බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත, පාන්දුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි රහිරු කියන සැකකරුවන්. එතකොට මෙම අපරාධකරුවන්ගේ සිටියා බැකෝ සමන් කියලා එම සංවිධානත අපරාධකාරී සමාජිකයෙක්. මෙම බැකෝ සමන්ගේ ප්‍රශ්න කිරීම හැම අනාවරණය වෙනවා මොහු එවකට අරුණ ශාන්ත නොහොත් මිද්දනියේ ඉන්න කජ්ජා නැමැති සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයා මෙම වසරේ මුල් කාලයේදී ඝාතනයට ලක් වෙනවා. ඔහුගේ ඝාතනයට ඍජුව සම්බන්ධයක් තියෙන එක බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ. ඒ අනුව මේ මිද්දනියේ කජ්ජා කියන
පුද්ගලයාගේ බිරිඳත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබා දෙනවා තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඝාතනය සඳහා ඉතාමත් පැහැදිලිව මේ බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ අනුව මෙම කජ්ජා නැමැත්තාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමී ප්‍රකාශ කරනවා මෙම කජ්ජා නැමැත්තාට මරණ තර්ජන විශාල වශයෙන් තිබුණා කියලා. එෙහිදී ඔහු අය සඳහන් කරනවා 2023 වර්ෂයේ එක්තරා කාලවකවානුවකට ලංකාවේ ප්‍රසිද්ධ YouTube නාලිකාවක් සමග මෙම අරුණ ශාන්ත නැමැති නොහොත් කජ්ජා නැමැත්තා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කරනවා වසීම් තාජුදීන් නැමැත්තාගේ ඝාතනය සඳහා අදාළ යම්කිසි විශේෂිත වූ සිද්ධීන් සම්බන්ධව ඔහු අනාවරණය කරනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කජ්ජාගේ බිරිඳට මෙම වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධව ඔබ දන්නා තොරතුරු මොනවද යන සම්බන්ධව විමසීමේදී අය විසින් පවසා සිටිනවා මෙම YouTube නාලිකාවට මගේ ස්වාමියා ප්‍රකාශ කරපු තොරතුරු තමයි දන්නේ කියලා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධව තවදුරටත් උනන්දු වෙලා අර ඉහතකී ඒ වසීම් තාජුදීන් මහතාගේ මෝටර රථයේ පසුපස හඹා යන එම මෝටර රථයෙන් නගින පුද්ගලයාගේ CCTV දර්ශන මෑට පෙන්වා සිටිනවා මොහු අඳුර ගන්න පුළුවන්ද කියලා. ඒ අනුව අය විසින් එම දර්ශන පරීක්ෂා කළා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ප්‍රකාශයක් ලබා දීලා තිනවා හඳුනගන්න තිනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා කියලා. එම ස්වාමිපුරුෂයා බවට හඳුනාගත්තේ විශේෂයෙන්ම අංග ලක්ෂණ වලින් මොකද CCTV දර්ශන පැහැදිලි ඉතා පැහැදිලිව නෙමෙයි. එහි යම්කිසි කොටසක් පමණයි තියෙන්නේ පැහැදිලිව පේන්න. නමුත් ඔහුගේ ඒ ඊතර හිටපු ඒ පසුපසගේ වාහනේ නගපු පුද්ගලයාගේ අංග ලක්ෂණ වලින් අඳුරගෙන තිනවා මේ මගෙත් සමග අවුරුදු 17ක් එකට ජීවත් වූ මගේ ස්වාමිපුරුෂයා බව අඳුරගෙන තිනවා. එම CCTV දර්ශන වල තියෙන එක් අවස්ථාවකදී මේ කජ්ජා එම දර්ශන වල සිටින පුද්ගලයා ඉනට අත් දෙක තියාගෙන ඉන්න අවස්ථාවක් තිබිලා තිනවා. ඒ අවස්ථාවේදී අය ප්‍රකාශ කළ තිනවා මගේ මහත්තයාට කොන්දේ අමාරුවක් තියෙන කාලෙක ඉඳන් ඒ අනුව එයා බොහෝ දුරට මෙම ඉරියව්වෙන් ඉන්නවා සිටින වෙලාවට සමහර බොහෝ අවස්ථාවලදී සිටිනවා කියලා. එතකොට ඒ අනුව අයගේ ප්‍රකාශ වලින් තවදුරටත් තහවුරු වෙලා තියෙනවා එම CCTV දර්ශනයේ සිටපු පුද්ගලයා මේ මිද්දනියේ පෞගේ දවස්වල ඝාතනය වූ අරුණ ශාන්තනොත් කජ්ජා බවට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය සිදු කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම තාජුදීන් ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වසර 13ක් තිස්සේ දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා මේ වලට මේ සිද්ධිය වෙලා මේ සිද්ධිය සම්බන්ධව පිටින් පිට ආందోලනාත්මක තොරතුරු අනාවරණය වුණා. බොහෝ දුර මේ විමර්ශන කල් ගියා කියලාත් කියනවා. නමුත් මේ විමර්ශන සඳහා පැහැදිලි සාක්ෂි අවශ්‍ය විමර්ශනයක් පවත්වාගෙන යන්න. එතකොට මේ වන විට මෙම අරුණ ශාන්තන කජ්ජාගේ බිරිඳගේ මේ ප්‍රකාශය හමුවේ අපිට මෙම තාජුදීන්ගේ මහතාගේ මරණය සම්බන්ධව අපිට තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු වලට යාමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ආරම්භ කළ තිබෙනවා. රේඩියෝවට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේම newsfirst.lk ඔස්සේ දැන් බලන්නත් පුළුවන්. සෑම දිනකම උදෑසන 7ට දහවල් 12:30ට සහ සවස 6:30ට. News First Visual Radio.